ඔන්න ඉතින් අද වලරන් මඩු මාළු තෙල් දාන්න යන්නේ. ඉතින් ඔන්න මඩු මාළු තෙල් දාන්න වීඩියෝ එකක් තමයි අද වලරන් ආවේ. ඉතින් හොඳ මඩු මාළු කෑලි දෙකක් හම්බුනා කිලෝ 2ක් විතර තිබ්බා. ඉතින් මුලින්ම මඩු කෑල්ල මේ විදිහට හොඳට කපාගෙන ඉවර තමයි සෝද ගන්න ඕනේ. ඉතින් ඒ අතරතුර මතක් කරනවා ආරේ page එක like එකක් දාන්න, ඒ වගේම වීඩියෝ share කරන්න කියලා ආදරෙන් ඔයාලන් ඉල්ලනවා. ඉතින් ඔන්න ඔය ටික මතක් කරන අතරතුර මෙන්න මේ විදිහට මඩු මාළු කපා ගන්න දන්නේ කට්ටිය බලා ගන්න කොහොමද මඩු මාළු කපා ගන්න කියලා. ඉතින් සුපිරිම මඩු මාළු කෑල්ලක් හම්බුණා. ඇත්තට මේක මරු. ඉතින් සුපුරු ලෙස මාළු සම්බන්ධව දන්න මගේ වීඩියෝ බොහෝ ප්‍රමාණයක් කරන අපේ නැන්දාම තමයි කෑම සකස් කරන නැන්දාම තමයි මේ පාර මඩු තෙල් දාන්න අපිට සපෝට් එක දෙන්නේ. ඒක කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මඩු මාළු කපා ගන්න නම් කළු පාට කෑල්ල අයින් කරන මොකද වැලි වගේ තියෙන හින්දා ඒක කපලා අයින් කර ගන්න ඕන. ඒ අතරතුර මම මතක් කරන අනිවාර්යෙන් අපිට likes සහ වීඩියෝ කමෙන්ට්ස් ඒ වගේම කරන හැමෝටම ගොඩක් ස්තුතියි. අපේ ආප් වීඩියෝ එක මම දැන් ලස්ස තුන බලලා තියෙනවා. ඒකත් ආදරේ මතක් කරන හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ ෂෙයා කරන කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් ඔන්න ඔය විදිහට මඩු මාළු දෙපාරක් තුන්පාරක් හොද ගන්න. ඒ වගේම ඊට පස්සේ උදුර ගන්නවා ලුණු හැන්ති එකමාරක් එකතු කරනවා. ඔයාලගේ කටේ රසය පිරවීමට ලුණු එකතු කරගන්න. ඒ වගේම ඊට පස්සේ උදුර ගන්නවා කහ කුඩු ටික. ඒ වගේම ගම්මිරිස් කුඩු. ඒ වගේම කැලරිස් කුඩු. හොඳ කැලරිස් කුඩුයක් ගන්න. මොකද මෙතන තියෙන කැලරිස් කුඩු සාර්ථක නැහැ. ඊටාම සෙට් නෑ. මොකද ලංකාවේ තරම් මෙහි හොඳ කැලරිස් කුඩුයක් හොයාගන්න බැහැ. ඒ වගේම මතක් කරනවා කුරුණු කුතු අරන් මේ ටිකක් ඒ ටිකත් මේකට කලවම් කරලා මේ විදිහට හොඳට අතින් කලවම් කරගන්න. ඊළඟට ඔයාලා වතුර කෝප්පයක් අරන් ඉවරලා මේ අතින් කලවම් කරගන්න ඉඳ අතේ තියෙන මිරිස් ටික නැවතත් මාළු එකට එකතු කරගන්න. මෙන්න මේ විදිහට අත සෝද ගන්න. ඉතින් මම දන්නවා මගේ page එකේ ගොඩක් දෙනෙක් මාළු වීඩියෝ බලනවා. ගොඩක් දෙනෙක් 1 million 2 million වීඩියෝස් තියෙනවා. ඉතින් මේ විදිහට ෆෑන් එක කරා තෙල් ටිකක් දාලා සුළු ටිකක් හොඳට හිමීට කපලා එකතු කරගන්න. සුළු විදිහට කපනකොට තලා ගන්න හොඳයි. ඊළඟට කරපිංචා මිරිස් ඒ වගේම ලුණු ටික එකතු කරගන්න ඕන. පේස්ට් එක දැම්ම දාන්නේ. මොකද අපි බලන දෙයක් ඉඳලා මොන පොඩි කෙවල් ඉඳලා මොන ගඳ ගන්නවා ටිකක් වලට කියලා කරගන්න. temperado juga ada kekurangan. Itu pasti boraka yang dia nak kalau itu orang boraka juga ini itu juga ganti. Tapi itu pasti kekurangan miris juga. Yang season kalau dia tomato lang kalau dia kan. Jadi yang terlalu tak kena ada page like dan video share kan. Kalau yaluan ke tag kerlayan. Jadi ada mudah mewakili kamak. ඉතින් නාපෝලි යාළුවන්ට පුළුවන් මොන්ත සාන්තු තියෙනවා. ඒ වගේ ගැරිබාල්ඩි තියෙනවා. නාපෝලි මාළු කඩ අලුත් මාළු ගන්න පුළුවන්. අවශ්‍ය ටැග් ගියා පස්සේ. ඉතින් අමුණ හොඳ මාළු කළා තමයි තියෙන්නේ. ඇත්තටම මරු හොඳ තව එකක් තමයි මේ කලවම් කරගද්දි තාම පරිස්සමෙන් කලවම් කරන්න. මොකද වෙන්න ඉඩ කඩ වැඩි, කැලි කැඩෙන්න ඉඩ කඩ වැඩි. ඒ හින්දා දීපැත්තෙන් අල්ල උස්සලාර හෙල්ලුවත් ප්‍රශ්නයක් නැහැ. ඒක බලන්න. ඉතින් ඒ අතරතුර මතක් කරනවා උමාලෙන් තමයි මේක හොඳට තඹ ගන්න ඕන. මොකද වතුර වහලා තියාගෙන වතුර උන්නනවා. ඊට පස්සේ අවසාන හරිය ටික වෙලාවක් මදි පාඩු ප්‍රමාණය තියන්න. ඒ අතරතුර ඔයාලගේ තව ලුණු ඒ වගේම මිරිස් සැර එහෙම එකතු කරගන්න ඕන. එකතු කරගන්න. මොකද ඒත් ඔබ තමයි හොඳට දැන් ලංකාවේ කට්ටිය හොඳ මිරිස් කනවා. හොඳ සැර කනවා. ඉතින් ඔන්න ඔය විදිහට විනාඩි 10ක් 15ක් වගේ කාලයක් ඔක ඇරලා පියන ඇරලා කරලා කලවම් කරගන්න ඕන දෙපැත්තම වෙන්න. ඉතින් ඊට කඩ තියෙන භාජනයක් ගන්න කැම සකස් කරන්න ඔන්න විනාඩි 15න් විතර පස්සේ කොහොමද පාට ඒ වගේම සුවඳ හිම දැනෙනවා. ඔයාලට දැනෙන්නේ නැහැ. මොකද වීඩියෝ එකක් හින්දා මට සුවඳ දැනුණා. මං කෑවා. පට්ට රහක් තියෙන්නේ. ඉතින් මේක අමුතුමට සත්‍යයෙන් තව දෙයක් මතක් කරනවා. ස්වීට් කෑම ගොඩක් අරන් එනවා. පාන් වලින් හදන පීසා ඒ වගේම චිකන් පොප්කෝර්න් ඒ වගේ සුපිරි කෑම ටික මම හදන වීඩියෝස් ටික බලන්න. අපිත් එක්ක 3 දෙනෙක් ඉන්නවා කෑම හදන්න. ඉතින් මේ රස කෑම හදන එක්කෙනෙක් ඉන්නවා. මාළු කෑම යන්න එක්කෙනෙක් ඉන්නවා. ඉතින් ඔක්කොම වැඩ කරගන්න ඕනනේ අපි.
හින්දේවට කට්ටිය ඉන්න කෑම හදන්න